ada 2 weeks ඉවරයි. අපි ට්‍රේනින් ගැන කතා කරොත් oh god මං හිතන්නේ මං ජීවිතේ කරපු hardest workouts මේ දවස්වල කරේ. දවස්වල මං ඇඬුවා. ඒක මට කරගන්න බෑ කියන එක තේරෙන්නේ නැහැ. I think හරිම අමාරුයි. Come rain, come sunshine, sickness, fever. I train. I think කලේසි නෑ. අනිවාර්යෙන්ම අමාරුයි. මට හැබැයි ඒ හැම දෙයක් තුළම මට body strength එකක් දැනෙනවා. ඇඳුම් ඇඳහම looseness එකක් දැනෙනවා. ඒ කියන්නේ transformation එක පටන් ගන්න කියන එක. මම හැමදාම මාව දකින්න හින්දා මට එහෙම මාවම වෙනස් වෙනවා කියලා පේන්නේ. නමුත් මම අඳින ඇඳුම් වලින් මට පාරේ යමුනම කටි කියන දේවල් වලින් yes මට ඒ ඔක්කොමට වඩා මට හරිම අමාරුයි ට්‍රේනින් එක. 4 more weeks to go. එනකට මම හිතනවා කොච්චර අමාරුද මං කරනවා. That's my goal. I'm going to do it somehow. Let's see. Gari mamaru, mata, hamar mamaru na teti. But I like that I'm never allowed to stop. I can mata na mata na dennet na. Kom hari karana. Ek manga sai but I'm not know. Okay. Cheat time. I like cheat times. No. I don't like cheat times. Look at that guy. 6 weeks කියන්නේ ඉතින් ලොකු කාලයක් නෙවෙයි ට්‍රාන්ස්ෆෝමේෂන් එකට. ඒතකොට ඒ වගේ කාල ඒ කියන්නේ බොහොම හරිය කෙටි කාලයක්. සමාන හැක් කියන්නේ. ඒතකොට ට්‍රාන්ස්ෆෝමේෂන් එකකට නිකම්ම හම්බ වෙන්නේ නැහැ. නිකම් පොඩ්ඩක් නිකන් වර්ක්අවුට් කරා ඒකට ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් ලැබෙන්නේ නැහැ කියලා මමත් දන්නවා හොඳටම. ඒත් මෙච්චර අමාරුයි කියලා මම ඇත්තටම හිතුවේ නැහැ. හරිම අමාරුයි. But මටත් ඒ goal එකට යන්න ඕනේ. Like I'm determined. I'm gonna do it. කිත කොහොම හරි කරන්න.
Hold it. 1, 2, hold it. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, up, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29. මං අහන්නේ ලස්සනම වචන. cool down. transformation එකට අවශ්‍ය ඒ කියන්නේ මම workout එක මට daily workout එකක් තියෙනවා. ඉතින් ඒකේ මොන segment එක මොනවා නිසා කරනවද එහෙම මම දන්නේ නැහැ. ඒක මම සම්පූර්ණ 100ක් ටිරොන් ගැන විශ්වාසය තියෙනවා. එකම දේ මම දන්නේ. ඒක හැම exercise එක. exercises ඉවරනාට පස්සේ ටික වෙලාවක් යනකම් නිකන් මට මගේ නිකන් මුළු ඇඟම ගැහෙනවා වගේ. හැබැයි ඊට පස්සේ එන stamina එක strength එක මුළු දවසම කිසිම මහන්සියක් නැතුව දවසම වැඩ කරන්න පුළුවන්. මට කියන්නේ මගේ I feel so energetic. But then මම මැරෙලා. ඒ කියන්නේ මේ workout එක කරන්න මහන්සිය තියෙනවා. මගේ ඇඟේ strength එක තියෙනවා අනිවාර්යෙන්ම. හැබැයි ඒ workout එක හරිම මට පුරුදු නැති හින්දා එකක්. ඒ කියන්නේ එක exercises මම හිතන්නේ සමහර exercises මගේ ජීවිතේ පළවෙනි වතාවට මම කරලා තියෙනවා. ඉතින් ඒවා exercise එකක් පුරුදු වෙන ගමන් ඒක කරන ඒ දැන් සමහරවිට weight එක ගොඩක් එක මම කරන්නේ exercise එක. ඉතින් ඒ weight එක ගන්න පුරුදු කර ගන්න ඕනේ. exercise එකටත් පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒවා අලුත් මේ හැම එකක් තුලම මම ආසාවෙන් ඉන්නේ. ඒ කියන්නේ ඒක නිකන් මට ඇත්තටම නිකන් body transformation එකක් විතර නිකන් life transformation එකක් වගේ. because මගේ mind එක හරිය more alert and මම හරිය energetic. මට හරි සතුටුයි workout එකෙන් පස්සේ.
ආපහු ඒ කියන්නේ දවසේ ඉවර වෙනකොට හෙට දවසේ වර්ක්අවුට් එකට ආසාවෙන් ඉන්නේ. ඉතින් ඒකත් මට වෙනස් දෙයක්. සාමාන්‍යයෙන් මට ටිකක් කම්මැලි. වර්ක්අවුට් එක නොකර ඉන්න තමයි වැඩිපුර ආස. නමුත් එහෙම එකක් නෙවෙයි දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන්නේ. ඒකින්ද වෙන්නේ නැති මම හිතන්නේ අනිත් දවසේ එනකම් මම බලාගෙන ඉන්නවා. හරි ආසයි මට ඒක. But what දැක්කා? So difficult. I'm like dead. Anyway, see you next week.